ලෝකයේ ඕනෑම රටක බස් රථයකට මගියෙක් නගින්නේ තමන්ගේ ගමන ආරක්ෂිතව යන්න. ඒත් එක රටක් තියෙනවා ඒ රටේ බස් එකකට නැගීම කියන්නේ තමන්ගේ ජීවිතයත් එක්ක සූදුවක් අල්ලනවා වගේ වැඩක්. ඒ තමයි බංග්ලාදේශය. ලෝකයේ මාරාන්තිකම බස් රථ තියෙන රට විදියට බංග්ලාදේශය හඳුන්වන්නේ ඇයි? මොකද්ද මේ නොනවතින පාරේ තියෙන බීතිකාව පිටපස තියෙන ඇත්තම කතාව? අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ අන්න ඒ ගැනයි. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. බංග්ලාදේශයේ බස් රථ ධාවනය වෙන්නේ පුද්ගලික සමාගම් රාශියක් යටතේ. රියදුරන්ට සහ කොන්දොස්තරලාට ස්ථීර වැටුපක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට මුදල් ලැබෙන්නේ දිනකට ලබා ගන්න මගින් ගන්න මතයි. එම නිසා එකම පාරේ යන බස් රථ දෙකක් අතර මගින් අල්ලා ගැනීමට තද බල තරංගයක් නිර්මාණය වෙනවා. ඉතින් මිනිස්සුන්ගේ ජීවිතේ පරදුවට තියලා තමයි මේ බංග්ලාදේශයේ බස් රථ ධාවනය කරන අය හැසිරෙන්නේ අමුතුම විදියකට. බංග්ලාදේශයේ ධාවනය වන වැඩි හරියක් බස් රථ තැලී පොඩි වෙලා සායම් ගැලවිලා ගිය ඒවා. බස් රථ එකිනෙකට ගැටුණත් රියදුරන් ඒ ගණන් ගන්නේ නැහැ. මන්ද ඔවුන් එකම ඉලක්කය ඊළඟ බස් වෝල්ට් එකේ ඉන්න මගෙන් වෙත ඉක්මනින් ළඟා වීම පමණයි. බොහෝ බස් රථවල තිරිංග ලයිට් සහ සුක්කානමුවත් નિયમિત පරිදි නඩත්තු කරන්නේවත් නැතුව තමයි මේ බස් ධාවනය කරන්නේ. බොහෝ රියදුරන්ට වළංගු රියදුරු බලපත්‍ර නැහැ. බොහෝ විට බස් රථයේ සහායකයා ලෙස වැඩ පටන් ගන්න අය රියදුරු බවට පත් වෙනවා දින 14ක් 18ක් අතර කාලයක් යද්දී. ඔවුන් පැය 14ක් 20ක් ඔවුන් දවසේ වැඩි හරියක් කරන්නේ බස් රථ ධාවනය කරන එක. ඉතින් ඔවුන්ට බස් රථ තුලම නිින්ද යන නිසා දැඩි අනතුරු සිද්ධ වෙලා තියෙනවා. එතකොට උන්ගේ තරඟකාරීත්වයයි ඒ රේස් එක්ක වෙන අනතුරුයි ඒගොල්ලන් නිින්ද යන හින්දා දැඩි අනතුරු වෙන ඒවාත් එක්ක වසරකට විශාල පිරිසකගේ ජීවිත අහිමි වෙනවා. බස් රථ නැවැත්වීමට නියමිත ස්ථාන නැහැ. පාර මැදදීම මගින් බැස්සීම සහ නැගීම සිදු කරනවා. පාර මාරුවන පදිකයන් පිළිබඳ රියදුරන් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සෑම වසරකම දහස් ගණන් මිනිස්සු බස් රථවලට යට වෙලා මිය යනවා. මේ නීති විරෝධී ක්‍රියාපාලනය කිරීමට අපහසු ඇත්තේ බස් ශ්‍රේෂ්ඨ පිටුපස බලවත් බස් සින්ඩිකේට් සහ දේශපාලන සම්බන්ධතා පැවතීම නිසා. අනතුරක් වූ විට නීතිය ක්‍රියාත්මක කිරීමට ගියොත් මුළු නගරේම බස් රථ වැඩ වර්ජනය ආරම්භ කළා රටම අඩපණ කරනවා. ඉතින් මේ දේවල් ඉස්සරහා මිනිස්සු මාරම අසරණයි. 2018 වසරේදී වේගයෙන් පැමිණි බස් රථයකට යට වෙලා පාසල් සිසුන් දෙදෙනෙකු මිය යාම සමග බංග්ලාදේශය පුරා විශාල ශිෂ්‍ය උද්ඝෝෂණයක් ඇති වෙලා තියෙනවා. සිසුන් පාරට බහැලා රථ වාහන පාලනය කරමින් බලපත්‍ර නැති රියදුරන් අල්ලනවා. ඒත් තවමත් පද්ධතියේ ස්ථීර වෙනසක් සිදු වෙලා නැහැ. දිනපතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තමන්ගේ රස්සාවට පාසලට යන්න මේ බස් රථවලට නැගෙන්නේ වෙනත් විකල්පයක් නැතිම නිසායි. මාරාන්තික බස් රථ ධාවනය නතර කරන්න නම් තද නීති සහ විධිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් බංග්ලාදේශයට අත්‍යවශ්‍ය වෙනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබම සුබ දවසක්.